DS සේනානායක මැතිතුන් ජාතියේ පියා වෙන්නේ එතුමාමයි. අපි 78 වෙනි නිදහස් දිනය මේ පෙබරවාරි 4 වෙනිදා සැමරුවා. ඉතින් අපි මේ නිදහස ගැන කතා කරද්දී නිදහස හම්බුනේ අපිට DS සේනානායක මැතිතුන් නිසානේ. එතුමා තමයි දේශපාලනිකව වශයෙන් අපිට මේ නිදහස අරන් දුන්නේ. නමුත් ඊට පෙර බොහෝ කැරලි ඇති වුණා ලංකාව තුළ මේ නිදහස ලබා ගන්නට සටන් සිද්ධ කළා අපේ විරුවල්. ඒ අතරට වීරපුරන් අප්පු ඒ වගේම තමයි ගොංගාලිගොඩ බණ්ඩා වගේ එතුමන්ලා අපේ මේ නිදහස ලබා දෙන්නට අපිට නිදහස ලබා දෙන්නට ලේ මස් නහර මේ සියල්ලම මේ මාතෘ භූමියට මේ සිංහ භූමියට පූජා කළා. ඒ නිසා මේ අභිමානවත් වූ මේ සිංහ භූමියේ අය විදිහට මේ මාතෘ භූමියේ අය විදිහට අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ ආකාරයට ඒ අය මිය ගිහිල්ලා අපිට මේ ලබා දුන්න නිදහස අපි ආරක්ෂා කරගෙන ඉදිරියට යමු. අපේ අභිමානවත් බව අපි රැකගමු. එහෙමනම් එක්ව නැගිට අපි මේ රට ඉදිරියට ගෙන යමු කියන බව සිහිපත් කරමින් මේ උදා වූ 78 වන නිදහස් දිනය අපි අභිමානයෙන් සමරමු කියන බව සිහිපත් කරමින් සමුගන්නවා. ඔබ සියලුම දෙනාට සුබ නිදහස් දිනයක් වේවා.